මඩේ පිපිලා සිටු දේවින්ගේ ගෙලෙලාවේ නෙළුම් මානෙල් මඩේ පිපිලා සිටු දේවින්ගේ ගෙලෙලාවේ කැපිචින් නිසා ඒක පිළිකාව හැදිලා. ඇයි පිළිකාවක් ඇදලා තියෙන්නේ වාගේ? ඔව්. දැන් බේත් කරනවා පිළිකාවට. නෑ නෑ. ඔපරේෂන් කරන්න දැන් කනන් දාන්න පාක්කුවා. එහෙමද? දැන් අම්පාරින් තමයි ඔපරේෂන් කරන්නේ. ඔයා ඒ පියුමි හංසමාලි කියලා නිලියක් හොයනවා. ඔයාට උදව් කරන්නම් කියලා තියෙනවා. මේ ඔයාගේ නම්බරේ මං ගත්තනේ. මේ නම්බරේ වැඩ කරනවද? මගේ තාත්තා ජීවිතේ ඉන්න කාලේ අපේ උපංගම රම්පිටියේ. ඒ අපේ තාත්තා ජීවිතේ මේ තාත්තා මගේ වහිදවසක අපේ අම්මට කියපු කතාවට මේ පුතුනේ මේ අහගන්න කින් සින්දුවට ඒ තනුවට මම හිතෙන් හදලා සින්දුවක්. මට ඒ තරම් හැකියාවක් තියෙනවා. ඉස්කෝලේ ගිහලා මලපොතේ අකුරු කරලා දන්නේ නැතුව අපේ ලොකු අයියා තමයි ගණිත විහාරයේ මට අකුරු කැඳුනේ. ඒ වුණාට අර ඉගෙන ගත්ත කට්ටියට වැඩිය මේ නාට්‍ය පාව මම පන්සල් වල එහෙම ආදක අරන් දීලා තිනවා නාට්‍යෙම පෙන්නලා. නඩු නීති දාලා. රංගපාන්නත් පුළුවන් සින්දු කියන්නත් පුළුවන්. ඔව්. මම නාට්‍ය අධ්‍යක්ෂක. අධ්‍යක්ෂණියත් කළා තියෙන නාට්‍ය. ඔව්. දාම් පාසලේ. දාම් පාසලේ නෙමෙයි. එහෙනම් අපේ ගම්බේ පන්සල් වල. අර කොටි කලබල දවස්වල පවා. යුමියන්ස මාලිගේ නම්බරේ දන්නේ නැහැ. මම එයාට මැසේජ් එකක් දාන්නම් ඔයාගේ නම්බරේ. එයා ඔයාට කෝල් කරයි. ඔයාට උදව් කරන්න ඕනේ කියලා තියෙනවා. ඉතින් ඔයා කෝල් මේ එයාට දුන්නේ කොහමද? මේ මන් දුන්නේ ඔයා හොයලා දෙන්න කියලා කිව්වා. ඔයාව දැකලා මම දාපු වීඩියෝ එකක් දැකලා ඔයාට උදව් කරන්න ඕනේ කියලා. මම වීඩියෝ එකක් දැම්මා ඔයාගේ TikTok. ඔයා නටන්න යනවා. ඒකට උදව් කරන්න ඕනේ කියලා එයා දාලා තියෙනවා පේජ් එක. මම ඔයාගේ නම්බරේ යාට දාන්න. මඩේ පිපිලා සිටු දේවින්ගේ ගෙලෙලාවේ නෙළුම් මානෙල් මඩේ පිපිලා සිටු දේවින්ගේ ගෙලෙලාවේ කැපිචින් නිසා ඒක පිළිකාව හැදිලා. ඇයි පිළිකාවක් ඇදලා තියෙන්නේ වාගේ? ඔව්. දැන් බේත් කරනවා පිළිකාවට. නෑ නෑ. ඔපරේෂන් කරන්න දැන් කනන් දාන්න පාක්කුවා. එහෙමද? දැන් අම්පාරින් තමයි ඔපරේෂන් කරන්නේ. ඔයා ඒ පියුමි හංසමාලි කියලා නිලියක් හොයනවා. ඔයාට උදව් කරන්නම් කියලා තියෙනවා. මේ ඔයාගේ නම්බරේ මං ගත්තනේ. මේ නම්බරේ වැඩ කරනවද? මගේ තාත්තා ජීවිතේ ඉන්න කාලේ අපේ උපංගම රම්පිටියේ. ඒ අපේ තාත්තා ජීවිතේ මේ තාත්තා මගේ වහිදවසක අපේ අම්මට කියපු කතාවට මේ පුතුනේ මේ අහගන්න කින් සින්දුවට ඒ තනුවට මම හිතෙන් හදලා සින්දුවක්. මට ඒ තරම් හැකියාවක් තියෙනවා. ඉස්කෝලේ ගිහලා මලපොතේ අකුරු කරලා දන්නේ නැතුව අපේ ලොකු අයියා තමයි ගණිත විහාරයේ මට අකුරු කැඳුනේ. ඒ වුණාට අර ඉගෙන ගත්ත කට්ටියට වැඩිය මේ නාට්‍ය පාව පන්සල් වල එහෙම ආදක අරන් දීලා තිනවා නාට්‍යෙම පෙන්නලා. නඩු නීති දාලා. රංගපාන්නත් පුළුවන් සින්දු කියන්නත් පුළුවන්. ඔව්. මම නාට්‍ය අධ්‍යක්ෂක. අධ්‍යක්ෂණියත් කළා තියෙන නාට්‍ය. ඔව්. දාම් පාසලේ. දාම් පාසලේ නෙමෙයි. එහෙනම් අපේ ගම්බේ පන්සල් වල. අර කොටි කලබල දවස්වල පවා. යුමියන්ස මාලිගේ නම්බරේ දන්නේ නැහැ. මම එයාට මැසේජ් එකක් දාන්නම් ඔයාගේ නම්බරේ. එයා ඔයාට කෝල් කරයි. ඔයාට උදව් කරන්න ඕනේ කියලා තියෙනවා. ඉතින් ඔයා කෝල් මේ එයාට දුන්නේ කොහමද? මන් දුන්නේ ඔයා හොයලා දෙන්න කියලා කිව්වා. ඔයාව දැකලා මම දාපු වීඩියෝ එකක් දැකලා ඔයාට උදව් කරන්න ඕනේ කියලා. මම වීඩියෝ එකක් දැම්මා ඔයාගේ TikTok. ඔයා නටන්න යනවා. ඒකට උදව් කරන්න ඕනේ කියලා එයා දාලා තියෙනවා පේජ් එක. මම ඔයාගේ නම්බරේ යාට දාන්න.
මඩේ පිපිලා සිටු දේවින්ගේ ගෙලෙලාවේ නෙළුම් මානෙල් මඩේ පිපිලා සිටු දේවින්ගේ ගෙලෙලාවේ සපිචින් නිසා ඒක පිළිකාව හැදිලා. ඇයි පිළිකාවක් ඇදලා තියෙන්නේ වාගේ? ඔව්. දැන් බේත් කරනවා පිළිකාවට. නෑ නෑ. ඔපරේෂන් කරන්න දැන් කනන් දාන්න පාක්කුවා. එහෙමද? දැන් අම්පාරින් තමයි ඔපරේෂන් කරන්නේ. ඔයා ඒ පියුමි හංසමාලි කියලා නිලියක් හොයනවා. ඔයාට උදව් කරන්නම් කියලා තියෙනවා. මේ ඔයාගේ නම්බරේ මං ගත්තනේ. මේ නම්බරේ වැඩ කරනවද? මගේ තාත්තා ජීවිතේ ඉන්න කාලේ අපේ උපංගම ඇටම්පිටිය. අපේ තාත්තා ජීවිතේ අතරින් මේ තාත්තා මගේ වෙහි දවසක අපේ අම්මට කියපු කතාවට මේ පුතුනේ මේ අහගන්න සින්දුවට ඒ තනුවට මම හිතෙන් හදලා සින්දුවක්. මට ඒ තරම් හැකියාවක් තියෙනවා. ඉස්කෝලේ ගිහලා මලපොතේ අකුරු කක් ගන්න දුන්නේ අපේ ලොකෝ අයියා තමයි. ගණිත විහාරයේ මට අකුරු කැඳුනේ. ඒ වුණාට අර ඉගෙන ගත්ත කට්ටියට වැඩිය නාට්‍ය පාමන් පන්සල් වල එහෙම ආදර අරන් දීලා තිනවා නාට්‍ය එහෙම පෙන්නලා. නඩු නීති දාලා. රංගපාන්නත් පුළුවන් සින්දු කියන්නත් පුළුවන්. ඔව්. මම නාට්‍ය අධ්‍යක්ෂක. අධ්‍යක්ෂණයත් කළා තියෙන නාට්‍ය. ඔව්. දහම් පාසලේ. දහම් පාසලේ නෙමෙයි. එහෙනම් අපේ ගම්පහ පන්සල් වල. අර කොටි කරබල දවසවල පවා. යුමියන්ස මාලිගේ නම්බරේ දන්නේ නැහැ. මම එයාට මැසේජ් එකක් දාන්නම් ඔයාගේ නම්බරේ. එයා ඔයාට කෝල් කරයි. ඔයාට උදව් කරන්න ඕනේ කියලා තියෙනවා. ඒක ඔයා ගෝල් මේ එයාට දුන්නේ කොහමද? මේ මන් දුන්නේ ඔයා හොයලා දෙන්න කියලා කිව්වා. ඔයාව දැකලා මම දාපු වීඩියෝ එකක් දැකලා ඔයාට උදව් කරන්න ඕනේ කියලා. මම වීඩියෝ එකක් දැම්මා වගේ TikTok ඔයා නටන්න යනවා. ඒකට උදව් කරන්න ඕනේ කියලා එයා දාලා තියෙනවා පේජ් එක. මම ඔයාගේ නම්බරේ යාට දාන්න.